හොඳ පුරුදු ජීවිතයට සැනසීම ගේන තරමටම සමහර නරක පුරුදු අතෑරලා දාන එක සැනසීම ගේනවා. අද කියන්න යන්නේ අන්න එහෙම ඔබේ සතුට සැනසීම වෙනුවෙන් දෙපාරක් නොහිතලා අතෑරලා දාන්න පුළුවන් පුරුදු කීපයක් ගැන. පළවෙනි එක තමයි හැමෝම සතුටු කරන්න උත්සාහ කරන එක. හැම කෙනෙක්වම සතුටු කරන්න යන එක බොහෝ විට සම්බන්ධ වෙන්නේ හිත රිදීම් එක්ක. අපි වටේ ඉන්න හුඟක් මිනිස්සුන්ව එහෙම ලේසියෙන් සතුටු කරන්න බෑ. අනෙක් අතට මිනිස්සුන්ව සතුටු කරන එක ඔබේ රාජකාරියක් නෙවෙයි. මේ කියන්නේ ආදරණීයම් වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න එපා කියලා නෙවෙයි. අනෙක් මිනිස්සු සතුටු කරන්න ගිහින් හැමදාම ඔබට ලැබෙන්නේ හිත රිදීම් නම් පසුතැවීම් නම් ඒ පුරුද්ද නතර කරගන්න එක ඔබටම දෙන වටිනාකමක් කියලා. ඊළඟ දේ තමයි වෙනස් වෙන්න බය වෙන එක. සමහර තැන් එනවා අපේ සුපුරුදු රටාවෙන් මිදිලා අලුත් දේවල් වෙනස් දේවල් කරන්න ලැබෙන. එහෙමත් නැත්නම් මං වෙනස් වෙන්න ඕන කියලා Tamanටම හිතෙන. ඒත් අපිට වෙනස් වෙන්න බය හිතෙනවා. දුෂ්කර වුණත් අපේ සුපුරුදු සුව පහසු කලාපයෙන් එළියට අඩියක් තියන්න බය හිතෙනවා. ඒත් වෙනස් වෙන්න ඕන තැනදී කරලා බලමු. හරි ගියොත් එමයයි නැති වුණොත් ඒත් එමයයි කියලා වෙනස් වෙන්න තරම් වෙනස් කරන්න තරම් නිර්භීත වෙන එක වටිනවා. ඊළඟ දේ තමයි අතීතයේ ජීවත් වෙන එක. අතීතය කියන්නේ හැරිලා බලලා පාඩම් ඉගෙන ගන්න ඕන තැනක් නිසා ගිහින් නැවතිලා ඉන්න ඕන තැනක් නෙවෙයි. අහලා තියෙනවද මේ කියමන? ඔයාගේ අතීතයට සමු දෙන්න තීරණය කරන දවස තමයි ඔයාගේ අලුත් ජීවිතයේ පළවෙනි දවස. ඇයි ඔබ ඊයට සමු දෙන්න ඕනි? මොකද ඊයේ දවස දැනටමත් ඔබට සමු දීලා ඉවර නිසා. දේවල් ගැන ඕනවට වඩා හිතන එක තමයි ඊළඟ දේ. ඕවර් තින්කින් කියන්නේ සිදු වෙච්ච හෝ සිදු වේවියයි ඔබට බය හිතෙන දේවල් ගැන තමන්ගේ එදිනෙදා ජීවිතයට බාධාවක් වෙන තරමටම හිතන එකට තමයි ඕවර් තින්කින් කියන්නේ. ඒක ඕනවට වඩා ගියාම මානසික ගැටලුවක් බවට පත් වෙනවා. මේක නම් එක පාරටම නතර කරගන්න පුළුවන් පුරුද්දක් නෙවෙයි. ඔබේ සිතුවිලි අවසන හේතු හඳුනාගෙන ඒවට අභියෝග කරන්න පුහුණු වෙන්න ඕනේ. හරියට ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිතෙද්දි මොකද්ද මට මේකෙන් උගන්වන්න හදන්නේ කියලා හිතනවා වගේ. වටින්නෙම හිතේ සැනසීම නේද? කමෙන්ට් එකක් දාගෙන යන්න මාවත් subscribe කරන ගමන්. We'll be right back.